ඉතින් සුබ දවසක්. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හදාන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන කාරණාවක් ගැන. ඔන්න එක කිසි මොහොතක මොකක් හරි වැඩක් කරන්න ප්ලෑන් කරනවා. හැබැයි මේ වැඩේ කරන්න ප්ලෑන් කරපු වෙලාවේ ඔයාට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. මේ වැඩේ කරන්න ඔයාට හොඳට අවස්ථාව තියෙනවා, හොඳටම කාලය තියෙනවා, ඒ වගේම ඔයාට හොඳට නිදහස තියෙනවා. හැබැයි ඔයා වැඩේ කරන්නේ නැහැ. ඔයා හිතලා මේ වැඩේ කරන්නේ නැහැ. මේකට හේතුව මොකක්ද කියන කාරණාව ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ. ඔයා මොනවා හරි දෙයක් කරන්න නම් ඔයාට තියෙන්න ඕනේ මේ වැඩේ ගැන උවමනාවක්. ඔයාට මේ වැඩේ ගැන උවමනාවක් නැත්නම් ඔයා කොයි වෙලාවකවත් කොයිතරම් ප්ලෑන් කරත් කොයිතරම් ඔයා මේ වැඩේ කරනවායි කියලා හිතට අරගත්තත් ඒ වැඩේ ඔයා කරන්නේ නැහැ. ඉතින් කොහොමද අපි මේ විදිහට ඔයා මොකක් හරි වැඩක් කරන්න කැමතිද එහෙම නැත්නම් මේ වැඩේ කරන්න කැමති නැද්ද කියන දේ හොයාගන්නේ. මේකට හොඳ විසඳුමක් තමයි ප්‍රමුඛතා ලැයිස්තුවක් හදාගන්න එක. ඒක ඔයාට සාමාන්‍ය නිකන් ඉන්න වෙලාවකට බොඩි විනාඩි 2-3ක් දීලා කරගන්න පුළුවන් වැඩක්. මුලින්ම ඔයා පොඩ්ඩක් ඉවත දාන පොඩි කොලයක් තෝරගන්න. මේ තෝරගත්ත කොලේ ඔයා තනියෙන් ඉන්න වෙලාවකට කියන ගෙදර කවුරුවත් නැතුව ඔයාට සම්පූර්ණයෙන්ම තනියෙන් තීරණ ගන්න පුළුවන් අවස්ථාවක් හම්බෙන වෙලාවට මුලින්ම ඔයා කරන්න කැමති දේ ඉඳන් අවදිමට ඔයා කරන්න කැමති දේ වෙනකන් ලිස්ට් එකක් හදාගන්න. වැඩේ කරන්න ඕනේ ඔයාට අවංක වෙලා. බොරු ලියන්න එපා. මේ ලිස්ට් එක දිහා බලන්න. ගොඩක් වෙලාවට ඔයාගේ ලිස්ට් එකේ උඩම තියෙන්නේ ඔයාට අවංකව ලිව්වනම් ඔයාගේ මොබයිල් ෆෝන් එක, ඊළඟ ටෙලිවිෂන් එක මේ වගේ දේවල් ටික. ඔයාලා කරන්න බලාපොරොත්තු වෙන වැඩේ මේ ලිස්ට් එකේ කොතන තියෙන්නේ කියලා ටිකක් බලන්න. සමහර විට මේක කොහොම පල්ලේ තැනක තියනවා වෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් දෙනෙක්ගේ මේ ඔයා බලාපොරොත්තු වෙන වැඩේ තියෙන ලිස්ට් එකේ ගොඩාක් පල්ලේ තැනක. ඉතින් කොහොමද මේක ලිස්ට් එකේ උඩ අරගෙන ඉන්නේ සහ මේ තියෙන තත්ත්වෙත් එක්ක මේ වැඩේ කරන්නේ කොහොමද? ඒක මහා ලොකු සංකීර්ණ දෙයක් නෙමෙයි. ඔයාට තියෙන්නේ එක පුංචි දෙයක් හදාගන්න එක විතරයි. ඒක තමයි ඩිසිප්ලින්. එහෙම නැත්නම් ආචාර ධර්ම. මේක හොඳට දන්න මාතෘකාවක්. ගොඩක් දෙනේ සමාජයේ කතා වෙන මාතෘකාවක්. ඒවා මේක අර්ථ දක්වගෙන ඉන්න විදිහ වැරදි. ඉතින් ආචාර ධර්මයක් කියලා කියන්නේ බොහොම සරලව ගත්තොත් ඔයා පාලනය කරගන්න පුළුවන් කියලා දේ ගැන තියෙන එක මින්මක්. ඔයා මොකක් හරි වැඩක් ප්ලෑන් කරලා ඒ ප්ලෑන් කරපු වෙලාවේ ඔය වැඩේ කරන්න හොඳටම අවස්ථාවක් තිබිලත් ඔයා මේ වැඩේ කරන්නේ නැහැ කියන්නේ ඇත්තටම ඔයාලා ඩිසිප්ලින් නැහැ කියන එක. ඩිසිප්ලින් නැති කෙනෙක් ඩිසිප්ලින් හදා ගන්නවා කියන ටිකක් අමාරු වැඩක්. හැබැයි ඒ විදිහට ඒක හිතන්නේ නැතුව අපිට වෙන මාර්ග භාවිතා කරලා ඒ වැඩේ කරන්න පුළුවන්. කොහොමද අපි මේ කියන විදිහට ඩිසිප්ලින් හදාගන්නේ? ඉතින් ඔන්න ඔයා මේ වැඩේ කරන්න ප්ලෑන් කරා. ඔයා මේ වැඩේ කරන්නේ නැහැ. මේ වැඩේ කරන්න නැති වෙන්නේ මේ වැඩේ කරන්න අවස්ථාවක් තිබුණත් ඔයාගේ ප්‍රියොරිටි ලිස්ට් එකේ එහෙම නැත්නම් ඔයාගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ මේ වැඩේ ඉහළ තැනක නැහැ. ඔයාගේ හිතින් ඔයාගේ මනසින් ඔයා වැඩේට ප්‍රමුඛතාවයක් දෙන්නේ නැහැ. ඉතින් ඔයාට මේ වැඩේ කරන්න උවමනාවක් එන්නේ නැහැ. ඉතින් අපි කොහොමද මේක නවත්ත ගන්න කියන දේ ගැන කතා කරොත් මේක සාර්ථක විසඳුමක් තමයි ඔයා හොඳටම දන්න ටු ඩු ලිස්ට් කියලා කියන්නේ. ටු ඩු ලිස්ට් එකෙන් කරන්නේ අපි මෙන්න මේ වෙලාව මෙන්න මේ වැඩේ කරනවායි කියලා වෙලාව හරියට නියමිතව පවර ගන්න එක. හිතන්නකෝ මොකක් හරි දෙයක් ඉතින් හිතලා ඒ වැඩේ කරනවට වඩා ඒ දේ ගැන මොකක් හරි සටහනක් තියලා සටහන බලලා මේක මේ වෙලාවට කරන්න ඕනේ කියලා හිතලා ඒ දේ කරන එක සාර්ථක වැඩක්. මේ විදිහට ඔයා අර වැඩේ හිතින් ප්ලෑන් කරලා කරනවට වඩා ඔයා මේක කලින්ම මොකක් හරි කොලයක ලියලා එහෙම නැත්නම් මොකක් හරි පොතක ඔයා වෙන් කරගත්ත පිටුවක ලියලා මේක ඒ වෙලාවේ බලලා ඔයා කරනවා නම් ඔයාට අර කලින් ඔයා හිතලා කරනවට වඩා මේ වෙලාව ඔයා මේක ලියලා තියෙනවා. ඒ නිසා මේක කරන්න ඕනේ කියන අදහස මේක කරන්න ඕනේ කියන බලපෑම ඔයා ගොළුවට අර යමක් හිතලා ඒක හිතේ මතක තියාගෙන ඉන්නවට වඩා වැඩිපුර දැනෙනවා. ඒ නිසා ඒක ගොඩක් සාර්ථක ක්‍රමයක් වෙනවා ඔයාට ඔයාගේ වැඩ ටික ඔයා ප්ලෑන් කරන විදිහට සිද්ධ කරගන්න. ඉතින් මේ විදිහට ඔයා මේ විදිහට ටු ඩු ලිස්ට් එකක් හදාගෙන මේ වැඩේ කරගෙන ගියාට පස්සේ මේ වැඩෙන් ගොඩක් සාර්ථක වෙනවා. ඔයා අර විදිහට වැඩ ප්ලෑන් කරනවා. ප්ලෑන් කරපු වැඩේ ඔයා හරියට ඒ වෙලාවට සිද්ධ කරනවා. සමහරට ගොඩක් හොඳට සිද්ධ කරන්නේ නැහැ. හැබැයි යම්කිසි මට්ටමකින් ඔයාගේ සාර්ථකත්වයක් නැත්නම් ඔයාගේ ස්ටෙප් එකක් ඔයා ඉහළට එනවා. ඉතින් මේ විදිහට වැඩ කිරීම ඇතුලෙන් ඔයාට ගොඩාක් ලොකු ප්‍රතිඵල හම්බ වෙනවා. ඔයාගේ ප්‍රියොරිටි ලිස්ට් එකේ කලින් ඔයාගේ ප්‍රමුඛතා ලැයිස්තුව ගොඩක් පහලින් තිබ්බ ඔයා කරන්න ඕනි කරන වැඩ ටික හෙමින් මේ ප්‍රමුඛතා ලැයිස්තුව ඉස්සරහට එනවා. ඔයා මාසයක් ගන්න ඔයාගේ ප්‍රියොරිටි ලිස්ට් එක හැදුවොත් ඔයාගේ ප්‍රමුඛතා ලැයිස්තුව හැදුවොත් ටික ටික ඔයාට පෙනේ ඔයා මේ ක්‍රමයේ අනුගමනය කරොත් ටු ඩු ලිස්ට් එකක් හදාගෙන මේ වැඩ ටික කරොත් ඒ වැඩ ටික ඔයාගේ ලිස්ට් එකේ ඔයා කර යුතු වැඩ ටික උඩට එනවා. ඔයාගේ මොබයිල් එකට ඊට පස්සේ ටෙලිවිෂන් එකට ඔයා දෙන අවධානය ටික අඩු වෙලා යනවා. සමහරවිට ප්‍රියොරිටි එකේ ගොඩාක් කාලයක් ඔයාගේ මේක මොබයිල් එක තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ටිකට ඔයාගේ ඉබේටම පහළට යනවා. ඔයා හරියට ඔයාගේ වැඩ ටික ටු ඩු ලිස්ට් එකක් හදාගෙන ප්ලෑන් කරලා කරොත් එහෙම. බොහොම පුංචි සරල ක්‍රමයක් බොහොම පොඩියට මම පැහැදිලි කරේ. ඉතින් මේක ඔයාගේ අධ්‍යාපනික වැඩවලදී විතරක් නෙමෙයි. ඔයා කරන ඕනිම වැඩකද ඔයාට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා වීඩියෝ එක සාර්ථකයි කියලා ඔයාලට වීඩියෝ එකෙන් කියන්න ඕන දේ මෙන්න මේකයි. ඉතින් අද වීඩියෝ ඉවර කරනවා. අපි ඉක්මනට ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.